හර ළමයි මාව හෙනවනේ chat එකේ message එකක් දාන්න. YouTube chat එකේ message එකක් දාන්න ළමයි මාව පැහැදිලිව ඇහෙනවද කියලා. YouTube chat එකේ message එකක් දාන්න. මාව පැහැදිලිව ඇහෙනවද? කට්ටිය YouTube chat එකේ message එකක් දාන්න ළමයි ඉක්මනට. මාව clear ඇහෙනවද සහ පේනවද? හරි. right. හරි ළමයි එහෙනම් අපි අද වැඩේ පටන් ගමු. අද මේ ලොකු වෙලාවක් යන වැඩක් නෙවෙයි. අපි පැයක විතර සෙෂන් එකක් තමයි ගන්නෙ. අපි මේ පැයක විතර සෙෂන් එක ගන්න ළමයි අපේ දැන් ඔයා 2026 level exam එකට තව දවස් කීපකින් මුහුණ දෙනවා. ඒට කලින් කරන්න ඕන දේවල් මොනවද සහ නොකළ යුතු දේවල් මොනවද කියලා පැහැදිලි කිරීමක් තමයි මෙතන අපි විශේෂයෙන් කරන්නේ. එතකොට අපේ ෆිසිකල් පන්තියේ ළමයින්ට නම් විශේෂයෙන් මම අන්තිම දවසේ මේක කතා කරා. නමුත් ෆිසිකල් පන්තියේත් අවසාන දවසේ සහභාගී නොවුණු ළමයි ඉන්නවා. සහ ඔන්ලයින් ළමයින්ට අපි හිම ලාස්ට් ඩේ එකක් කියලා එකක් තිබ්බේ නෑ. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි අද මේ සෙෂන් එක කරන්නේ විශේෂයෙන්ම ඔන්ලයින් ළමයි වෙනුවෙන්. අපි හරි ඉක්මනට කතා කරමු මොනවද ඔයාලා මේ අවසාන දවස් ටිකේ කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල් ටික කියලා. රයිට් මම හිතනවා මේක ඉතා වැදගත් වේ ඔයාට. සමහර විට විෂය කරුණකටත් වඩා මේ කොටස ඔයාට වැදගත් වෙන්න පුළුවන් A level exam එකේදී. රයිට්? පළවෙනි එක තමයි ළමයි ඔයා මුලින්ම කරන්න ඕන දේ ඔයාට තියෙන ටයිම් එක හරියට මැනේජ් කරගන්න ඕන. ටයිම් මැනේජ්මන්ට් තමයි ඔයාට මෙතන පළවෙනි වැදගත්ම දේ වෙන්නේ. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ඔයාට විභාගේ අතරමැද සබ්ජෙක්ට් අතර හිස් දවස් හම්බෙන කාලයක් තියෙනවනේ. ඒ කාලයයි මේ ඉතුරු වෙලා තියෙන දවස් 5ක විතර කාලයයි ඔක්කොම ඔයාට මම මේ උදාහරණ සංඛ්‍යාවක් කියන නිකන් දවස් 30ක් තියෙනවා කියලා හිතන්න. 30ක් නෑ කීයටවත්. නමුත් 30ක් තියෙනවා කියලා හිතන්න. එතකොට ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ සබ්ජෙක්ට් වලට අදාළව අර දවස් ටික තුනෙන් බෙදාගත්තා. එතකොට අපි හිතමු උදාහරණයක් විදිහට එක සබ්ජෙක්ට් එකකට දවස් 10යි. දැන් 10ක් නෑ. එක සබ්ජෙක්ට් එකකට දවස් 5ක් 6ක් වගේ කාලයක් තමයි හැමෝටම උපරිම එන්නේ. අන්න ඒ ටයිම් එක වෙන් කරගන්න ඔයාට තියෙන විෂයන් වලට අදාළව. අපි හිතමු ඔයාට මුලින්ම තියෙන විෂයට ඔයා දවස් 5ක් දාගන්නවා. ඊළඟට තියෙන විෂයන් දෙකට දවස් 5 ගානේ දානවා. සමහර විට ඊට පස්සේ තියෙන විෂයන් දෙක එක ළඟ තියෙන්න පුළුවන්. කමක් නෑ. ඒ දවස් ඒ දෙකට තියෙන දවස් අතර පහේ ගොඩවල් දෙක 10ක් විදිහට එක ළඟ දාලා ඒක මැනේජ් කරලා බලා ගන්න. එතකොට අන්න එහෙම බෙදාගෙන සබ්ජෙක්ට් තුනම මේ මොහොතේ බලන්න ඕන ළමයි. එහෙම නැතුව ඔයා අර අමාරු සබ්ජෙක්ට් එක හෝ එහෙම නැත්නම් ඔයාට අර වැඩිපුර වැඩ කරන්න ඕන කියලා හිතන එක විතරක් බලලා බෑ. අනිවාර්යෙන් ඔයා ටයිම් එක හරියට බැලන්ස් කරලා සබ්ජෙක්ට් තුනම එක වගේ බලා ගන්න ඕන මේ අවසාන මොහොතේ. කීයටවත් එක සබ්ජෙක්ට් එකක් විතරක් ප්‍රයොරිටයිස් කරන්න යන්න එපා. මේ අවසාන මොහොතේ සබ්ජෙක්ට් තුනම එක හා සමානව වැදගත්. ඒක ඔයාට ලේසිම සබ්ජෙක්ට් එකද අමාරුම එකද කියන එක මේ මොහොතේදී අදාළ වෙන්නේ නැහැ. හරිද? මම ලැග් වෙනවා වගේ එකක් තියෙද ළමයි නෑ නේද? ඔයාලා මම ලැග් වෙනවා වගේ පේනවද? නෑනේ. ඉන්න බලන්න. wait. සමහරට පොඩ්ඩක් ලැග් වෙනවා ඇති. හරි දැන් නම් අවුලක් නෑ. රයිට් එතකොට මේ ටයිම් මැනේජ්මන්ට් කියන එක ඉතාම වැදගත් මේ කාල සීමාවේ මේක අනිවාර්යෙන් හරියට සබ්ජෙක්ට් තුනට අදාළව ටයිම් එක මැනේජ් කරගන්න. ඒ වගේම කරන්න ඕන තව දෙයක් තමයි ළමයි මේ කාලේ ඔයා අර රියැලිටි එකේ ඉන්න ඕන අර බොරු දේවල් කරන්න එපා. ඒ කියන්නේ මතක තියාගන්න මේ කාලේ හැමෝටම වැඩ කරන එක අමාරුයි. මේ අවසාන දවස් කීපේ වැඩ කරනවා කියන එක ඉතාම අමාරුයි. සහ අර ඔයා හිතන දේවල් ඔක්කොම කීයටවත් මේ කාලේ කරන්න බෑ. කිසිම දෙයක් ඇත්තටම හිතන විදිහට කරන්න බෑ. ඔයාට කරන්න තියෙන එකම දේ අර කියන්නේ වෙනදට වඩා මේ කාලේ නිින්ද යනවා වැඩි. හේතුව ඔයා ඉන්නේ මාර්ම ස්ට්‍රෙස් එකක. සමහරට ඔයාගේ ලයිෆ් එකේ ස්ට්‍රෙස්ෆුල්ම දවස් කීප වෙන්න පුළුවන් මේ ගත වෙන්නේ. ඒක නිසා ඔයා ඉන්නේ ස්ට්‍රෙස් එකත් එක්ක ඔයාට හිතන විදිහට වැඩ කරන්න බෑ. හිතන වෙලාවට නිදා ගන්න බෑ. හිතන වෙලාවට හැරෙන්න බෑ. ඒක ඉතාම සාමාන්‍ය දෙයක්. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඒක එහෙමයි කියන එක ඇක්සෙප්ට් කරලා
ඔයාට පුළුවන් උපරිමේ මේ දවස් ටික වැඩ කරන එක හිතන විදිහටම වැඩ කරන්න කාටවත් බෑ. ඔයා අයිලන්ඩ් ෆස්ට් උනත් මතක තියාගන්න ඔයාටත් විභාගයට කලින් දවස් අනිවාර්යෙන් හිතෙනවා තව කරන්න තිබුණා නම් තව දවසක් දෙකක් කර වැඩිපුර තිබුණා නම් කියලා අර වැඩ ඉවර කරලා විභාගයට යනවා කියලා එකක් කවදාවත් කරන්න බෑ ළමයි. හරි ඔයාට තව මාසයක් කල් හම්බුණා කියලා හිතන්න. ඒත් නෑ ඒත් ඔය ටිකම තමයි වෙන්නේ. එකම දේ අර ඔයාට පුළුවන් උපරිමයේ විභාග වෙද්දි කවල් කරන් යන්න. එහෙම නැතුව සියල්ල ඉවර කරලා විභාගයට යනවා කියලා එකක් ඔයාටවත් අයිලන්ඩ් ෆස්ට් වෙන කාටවත් හම්බෙන්නේ නැහැ. හරි ඒක ඔළුවේ තියාගන්න. එතකොට ඒ රියැලිටි එක ඔයා මුලින්ම ඇක්සෙප්ට් කරලා ඉන්න ඕන මේ අවසාන දවස් කීපය වැඩ කරද්දී. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි ස්ට්‍රෙස් මැනේජ්මන්ට්. හරි මං කලිනුත් කිව්වා මේ යන්නේ වාගේ ස්ට්‍රෙස්ෆුල්ම දවස් කීපයක් වෙන්න පුළුවන්. මේ දවස් ටිකේ ලොකු බයක් වාගේ හිතේ එයි සමහරට මේක බලන්න වාගේ පළවෙනි සබ්ජෙක්ට් එකට කලින් දවසේම වාගේ කකුල් එහෙමත් ගොඩක් වෙලාවට වෙවුලන්න ගන්නවා. හරි ඒක ඔයාට තේරෙයි විභාගයට යන්න කලින් දවසේදී ඒක ඉතා සාමාන්‍ය දෙයක්. එතකොට ඒක බහුතරයකට හැමෝටම වගේ වෙන දෙයක්. ඕක වැඩිපුරම තියෙන්නේ පළවෙනියටම ලියන සබ්ජෙක්ට් එකට කලින් දවසේ සහ පළවෙනියටම ලියන සබ්ජෙක්ට් එක ලියන්නේ යද්දි. හරි ඒක නිසා අර පළවෙනියට තියෙන සබ්ජෙක්ට් එකට දවස් කීපෙම ඒ පළවෙනි සබ්ජෙක්ට් එක වෙනුවෙන් වෙන් කරලා ඒක උපරිමයෙන් බලන් යන්න. මොකද අර පළවෙනි සබ්ජෙක්ට් එක අවුල් කරගත්තොත් ඒක ඊළඟ ඒවටත් බලපාන්න පුළුවන්. එහෙම නොවෙන්න ඕන. නමුත් ඔයාගේ මෙන්ටලිටි එකේ ඒ තත්ත්වයට හැඩ ගැහෙන්න පුළුවන්. රයිට්? ඒක නිසා අර පළවෙනි සබ්ජෙක්ට් එකට යද්දි තමයි උපරිම ස්ට්‍රෙස් එක තියෙන්නේ. ඊට පස්සේ ඕක යම් මට්ටමකට සමනය වෙනවා. එතකොට මේ ස්ට්‍රෙස් එක මම කලින් කිව්වත් වගේ මේකත් හැමෝටම පොදු දෙයක්. ලක්ෂ 3යි ගාණක් අවුරුද්දකට A level ලියන ඔය ලක්ෂ 3යි ගාණටම ඔය ස්ට්‍රෙස් එක අඩු වැඩි වශයෙන් තියෙනවා. ඔයාට ඒක සාමාන්‍ය දෙයක් කියලා තීරණය ගන්න සහ හැමෝටම මේක වෙනවා කියන කොළුවේ තියාගන්න. හැමෝම මේ ස්ට්‍රෙස් එකෙන් තමයි විභාග ලියන්නේ කියන කොළුවේ තියාගෙන එක්සෑම් එකට ඒක අර අනවශ්‍ය ඒ කියන්නේ අමුතු දෙයක් කරගන්න නැතුව ෆේස් කරන්න පුරුදු වෙන්න. මේක නැති කරන්න බෑ ළමයි. මේක අනිවාර්යෙන්ම ඔයාගේ මේ විභාගේ තියෙන තීරණාත්මක බව එක්ක මේ ස්ට්‍රෙස් එක බය අනිවාර්යෙන් ඔයාගේ ඔළුවේ තියෙනවම තමයි. ඒ ප්‍රෙෂර් එක තියෙනවම තමයි. ඒක නැති කරන්න බෑ. ඔයා පුරුදු වෙන්න ඕනේ ඒක තියාගෙනම වැඩ ටික කරන් ගිහිල්ලා මේ චැලෙන්ජ් එකට ෆේස් කරන්නේ කොහොමද කියන එක. ඒක මෙතනින් එහාට ලයිෆ් එකේ මොන දේ කරද්දුනත් එහෙම තමයි. ඔය ස්ට්‍රෙස් එක ඕක කොහොමත් තියෙනවා. ඔයාගේ ජීවිතේ තීරණාත්මක මොහොතකදී තීරණාත්මක දෙයක් කරද්දී ඒකත් එක්ක වැඩ ටික කරන් යන්න පුරුදු වෙන්න. ඒක අර නැති කරන්න කියලා උත්සාහ කරන්න යන්න එපා. මේකේ ස්ට්‍රෙස් එක කොහොමත් තියෙනවා. ඒකත් එක්ක වැඩ ටික කරන්න පුරුදු වෙන්න. හරි? රයිට්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ළමයි විභාගේ අපි කියනවා අතරමැද කාල සීමාව. එක්සෑම් ඩියුරේෂන් එක මැනේජ් කිරීම මේක අතිශය වැදගත්. මෙන්න මේක නිසාම සමහරු මේක හරියට කරන්නේ නැති නිසාම විභාගේ සම්පූර්ණයෙන් අවුල් කරගන්න අවස්ථා තියෙනවා. හරිද? එතකොට මේ එක්සෑම් ඩියුරේෂන් එක මැනේජ් කරනවා කියන්නේ ළමයි දැන් ඔයා සබ්ජෙක්ට් එකක් ලියලා තව දවස් කීපකින් තමයි ඊළඟ සබ්ජෙක්ට් එක ලියන්නේ. ඔය එක්සෑම් අතරමැද කාල සීමාවක් තියෙනවනේ. මෙන්න මේක හරියට මැනේජ් කර ගැනීම ඉතාම වැදගත්. ඒක වැදගත්ම පාර්ට් එක තමයි ඔයා පේපර් එකක් ලිව්වයින් පස්සේ කිසිම හේතුවකට ළමයි උත්තර නම් බලන්න යන්න එපා. MCQ බලන්න එපා. හරිද? essay papers බලන්න යන්න එපා. තේරුමක් නැහැ. අපි හිතමු සමහරට ඔයා හොඳටම දන්න සබ්ජෙක්ට් එක. ඔයාට ලේසිම සබ්ජෙක්ට් එකේ ඔයාට හොඳටම පුළුවන් ප්‍රශ්නයක් ඔයාට වර්ධිනවා. ඔයා ගෙදරවිල්ල එක හරිද කියලා බලනවා. වැඩක් නැහැ. ආයි විභාග දෙපාර්තමේන්තුවට ගිහින් වෙනස් කරන්න කියලාද? බෑනේ. ඒක නිසා කිසිම වෙලාවක මේ මෝඩ වැඩේ නම් කරන්න යන්න එපා. ඔයා මතක තියාගන්න විභාගේ වෙලාව එක පේපර් එකකින් පස්සේ ඒකේ උත්තර බලනවා කියන්නෙම ඒක ගැන හිතනවා කියන්නෙම ඔයාගේ ඊළඟට තියෙන සබ්ජෙක්ට් වල ලකුණු ඔයා විසින්ම අඩු කර ගැනීමක්. ඒ මෝඩ වැඩේ නම් කවදාවත් කරන්න එපා. හරි ඔයාට කොච්චර වැරදුනාම කියමු කරන්න දෙයක් නැහැ ළමයි දැන් ලියලා ඉවරයිනේ. හරි ඒක නිසා ඒක කිසිසේත් මේ මෝඩ වැඩේ කරන්න එපා. ලියපු පේපර් එකක් ආයි අතින්වත් අල්ලන්න එපා. එක්සෑම් එක සම්පූර්ණයෙන් ඉවර වෙනකන් ඊට පස්සේ ඕනනම් ඔයා බලාගන්න. එතකන් කිසිම විදියකින් ලියපු පේපර් එකට නම් ආයි අත තියන්න යන්න එපා. හරි? ඒක ඉතාල වැදගත් දෙයක්. මොකද එහෙම වැරදිනවා විභාගයකදී. හරි අයිලන්ඩ් ෆස්ට් උනේ කාටත් වැරදිනවා. මං කිව්වා මට IT පේපර් එකේ තිබ්බ ලේසිම MCQ එක වැරදිලා කියලා. හරි මං ඒක බැලුවේ ළමයි මේ එක්සෑම් ඔක්කොම සබ්ජෙක්ට් ඉවර වුණාට පස්සේ කියන්නේ අර මං කිව්ව පැරිටි චෙක් එක ඒ MCQ එකේ හරි උත්තර එහා පැත්තකට තමයි මං ගහලා තියෙන්නේ. හරි ඒ කියන්නේ තිබ්බ ලේසිම MCQ එක පේපර් එකේ. දැන් හිතන්න මං ඕක විභාගයේ අනිත් සබ්ජෙක්ට් එක ඉවර වෙන්න කලින් බැලුවා නම් නැත්තම් සෙකන්ඩ් පේපර් එක ලියන්න කලින් බැලුවා නම් මං කොච්චර මානසික වැටෙනවද කියලා. ඇයි ඒ වෙලට මම හිතන්නේ
යකෝ මෙච්චර ලේසි ප්‍රශ්නෙන් මගේ වැරදුනා. එහෙනම් තව කොච්චර ඒවා වැරදියක්ද? ඉතුරු 48ක් හරි එක මට ඔළුවට ඒ වෙලාව වෙන්නේ නෑ. මොකද ඔයා විභාග වෙලාවක ඉන්න ළමයි වෙනම මානසිකත්වයක. හරි ඒ කියන්නේ ඔයාගේ සාමාන්‍ය මෙන්ටැලිටි එකේ නෙවෙයි ඉන්නේ. ඒක නිසා මාර විදිහට ඔයා කඩන් වැටෙන්න පුළුවන්. ඒකයි කියන්නේ කිසිම හේතුවකට ලියපු පේපර් එකක් ආයි අතින්වත් අල්ලන්න එපා. එක්සෑම් එක සම්පූර්ණයෙන් ඉවර වෙනකන් ඊට පස්සේ ඔයා ඕන එකක් කරගන්න. ඊට පස්සේ ලකුණු ගණනය කරලා එකතු කිරීම අඩු කිරීම ඔක්කොම කරලා බලා ගන්න. එතකන් කීයටවත් පේපර් එකක් නම් ආයි බලන්න යන්න එපා. ඒ වගේම විභාග ශාලාවට මුලින්ම ගියාම හරි විභාග ශාලාවට යන පළවෙනි දවසේ සහ අනිත් දවස්වල විභාගයේ පටන් ගන්න කලින් ටයිම් එකේ සහ පේපර් එකක් ලිව්වෙන් පස්සේ ටයිම් එකේ උත්තර හරිද වැරදිද අද පේපර් එකට මොනව එයිද යාළුවොත් එක්ක කතා කරන්න යන්න එපා. යාළුවා දන්නේ හරි උත්තරේ මොකද්ද කියලා සහ පේපර් එකට මොනව එයිද කියලා. මොකද යාළුවගේ තාත්තා හරි කවුරු හරි නෙවෙයිනේ පේපර් එක හදන්නේ. ඒක නිසා යාළුවා දැනගන්න විදිය නෑ. ඒක නිසා යාළුවොත් එක්ක මේ සාකච්ඡා කිරීම ඒව කරන්න මෝඩ වැඩ කරන්න තියාගන්න එපා. ඔයා හරි වෙලාවට විභාගෙට ගියා. ඒ කියන්නේ කල් තියලා යන්න වෙලාවක් තියලා යන්න. මොකද මේ අනාතරේ බාධක එන්න පුළුවන්. ඒක නිසා වැඩිපුර වෙලාවක් තියලා එක්සෑම් හෝල් එකට යන්න. මම විභාගයට කලින් දවසෙත් ඔකට වීඩියෝ එකක් දාන්නම් පොඩි. සහ ගිහිල්ලා තමන්ගේ පාඩුවේ ඒ තියෙන පොඩි වෙලාවෙත් මොනවා හරි පුළුවන් තරමට දෙයක් පොඩි ෂෝට් නෝට් එකක් වගේ බලා ගන්න. නිකන් අර හිත සනසව ගන්න හරි බලා ගන්න. බලලා විභාග ඉවර වෙලා කෙලින්ම ගෙදර එන්න ආයි වෙන කතා කිරලි අරව මේ මුකුත් නැහැ. විභාග ලිව්වා කෙලින්ම ගෙදර ආවා එච්චරයි. හරිද? මොකද ඔය යාළුවොත් එක්ක කතා කරන එකෙන් ඔයාගේ ලකුණු ආයිත් කියනවා. ඔයා ආයිත් මානසික වැඩලා ඩිරෙක්ට් අඩු වෙන්න පුළුවන් ඔයාගේ ලකුණු. ඒක නිසා කිසිසේත්ම යාළුවොත් එක්ක කතාවක් ඔයාට නැහැ විභාගය අතරතුර. පේපර් එක ලියන්න ගියා, ලිව්වා, ගෙදර ආවා එච්චරයි. ආයෙත් එතනින් එහා කතා කරන්න දෙයක් ඒක ඉතුරු වෙලා නැහැ. හරිද? ඒ වගේම අනුමාන කියලා නේව එහෙම යාළුවෝ කවුරුවත් දන්නේ නැහැ ළමයි. මොකද යාළුවගේ තාත්තා හරි කවුරු හරි පේපර් එක හදනවා නම් එහෙම දැනගන්න පුළුවන්. ඒ අරින්න එහෙම දැනගන්න බෑ. ඒක නිසා ඒව කියලා අර විභාගෙ ලියන්න කලින් යන වෙලාවේ ඔළුව අවුල් කරගන්න එපා. අනේ මම මේක බැලුවේ නෑ නේද? එහෙම මුකුත් එපා. ඔයා බාඩුවේ ඔයා විභාගෙට ගියා, විභාගෙ ලිව්වා එච්චරයි. හරි? රයිට්. එතකොට ඒක ඉතාම වැදගත්. මේ එක්සෑම් ඩියුරේෂන් එක, එක්සෑම් එක තියෙන කාල සීමාව ඔයා මැනේජ් කරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම ඔයා කරන්න ඕන තවත් දෙයක් තමයි විභාගේ කාලෙදී අපි කියනවා පේපර් එක ලියන්න කලින් ළමයි ප්‍රී ප්‍රැක්ටිස් එකක් අරන් යන එක. මෙන්න මේක ඉතාල වැදගත් පොයින්ට් එකක්. ප්‍රී ප්‍රැක්ටිස් එකක් අරන් යනවා. මොකද්ද මේ ප්‍රී ප්‍රැක්ටිස් එකක් අරන් යනවා කියලා කියන්නේ? දැන් අපි හිතමු මෙහෙම එකක්. ඔයාගේ IT හෝ වෙනස් සබ්ජෙක්ට් එකක හෝ ඔයාට MCQ පේපර් එකක් තමයි ලියන්න තියෙන්නේ. ඔයා දැන් MCQ පේපර් එක ලියන්න යනවා. හැබැයි ඔයාට විභාගයක් ලියද්දි තේරෙයි ළමයි විශේෂ MCQ පේපර් එකක් එහෙම ලියද්දි ඔයාට මුලින්ම පේපර් එක කියවලා අර පේපර් එක ලියන මයින්ඩ්සෙට් එකට එන්න වෝම් අප් වෙන්න වෙලාවක් යනවනේ. අන්න ඒක ඔයා ගෙදරදිම කරගෙන යන්න ළමයි. ඒක කරන්න හොඳම වැඩේ තමයි ඔයා එක්සෑම් එකට යන්න කලින් අපි හිතමු ඔයාට හෙට දැන් ඔන්න ICT MCQ පේපර් එක. ඔයා අද කරන්න ඕන අපි හිතමු පුළුවන් නම් අවුරුදු 2ක් 3ක් නම් වඩාත් හොඳයි. අවුරුදු 2ක පාස් පේපර්ස් දෙක ඊට කලින් දවසේ ඉක්මනට කරන්න. හරි පැය දෙක අරන් කරන්න ඕනේ නැහැ. MCQ නම් MCQ එක ඉක්මනට කරා ඒකේ ආන්සර්ස් ටික බලාගත්තා. ඒ කරන්නේ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්නම නෙමෙයි. ප්‍රැක්ටිස් එක හදාගන්න විභාග රටාවට අදාළව. ඊට පස්සේ ඔයා දැන් විභාගයට යන උදේ හෝ හවස ටයිම් එකක් තියෙනවනේ. ඒ ගෙදරින් යන්න කලින් මොහොතේ ඔයා පේපර් එක කර ඉඳලා යන්නේ. උදාහරණයක් MCQ පේපර් එක නම් ඔයා MCQ පේපර් එක ඉක්මනට කර ඉඳලා යනවා. අර කර ඉඳලා ගියාම ඔයාට විභාගෙදී අර වෝම් අප් වෙන්න යන ටයිම් එක. ඒ කියන්නේ අර මයින්ඩ් සෙට් එක හදාගන්න යන ටයිම් එක යන්නේ නැහැ. කෙලින්ම ගියපු ගමන් උත්තර ලියන්න පටන් ගන්න පුළුවන්. මොකද ඔයා ගෙදරදිම වෝම් අප් එක හදාගෙන තමයි යන්නේ. පැහැදිලිද කතාව? ඒක අනිවාර්යෙන් කරන්න ළමයි. මේක මමත් එක්සෑම් එකේදී පෞද්ගලිකව කරපු දෙයක්. ඒක නිසා අනිවාර්යෙන් ඔයා ඒක කරලා යන්න. එක්සෑම් කල්ලාවේද කියලා අහනවා. කීයටවත් කල්යන්නේ නැහැ. ඔයා වැඩ ටික කරගෙන යන්න. හරි? මං අපි අන්තිම ප්‍රශ්න ටික කතා කරමු. මම මුලින් මේ ටික පැහැදිලි කරලා ඉන්නම්. අර ඊට පස්සේ සෙකන්ඩ් පේපර් එකත් එහෙමයි ළමයි. ඔයාට හෙට IT සෙකන්ඩ් පේපර් එක නම් අද ඔයා ICT සෙකන්ඩ් පේපර් දෙකක් කලින් අවුරුදු දෙකේ කියන්නේ 2025 24 බලනවා. ඒක අර පැය 3 අරන් කරන්න ඕනේ නැහැ. එහෙම ටයිම් එක නාස්ති කරන්න ඕනේ නැහැ. ඔයා නිකන් ඉක්මනට බලාගෙන උත්තර නිකන් අර පොයින්ට් විදියට දාගෙන යනවා. මාකින් එක බලා ගන්නවා. එච්චරයි. ඊට පස්සේ ඊළඟ දවස් උදේත් ඔයා දැන් ඊළඟ දවස් උදේ හෝ හවස පේපර් එක ලියන්න යන්න කලින් ඔයා සෙකන්ඩ් පේපර් එකක සම්පූර්ණයෙන් කරන්න ටයිම් එකක් නැහැ නේ. පැය 3ක් කරන්න බෑනේ. ඔයා ඒකේ මොකක් කර එක ප්‍රශ්නයක් දෙකක් කීපයක් කර ඉඳලා එක්සෑම් එකට යනවා. එතකොට ඔයාට සෙකන්ඩ් පේපර් එකේ වෝම් අප් වෙලා තමයි ඔයා යන්නේ. ඒතර බයක් නැතුව ඔයාට එක්සෑම් එකේ උත්තර ලියන්න පටන් ගන්න පුළුවන්. අර මයින්ඩ් සෙට් එක හදාගන්න වෝම් අප් වෙන්න ඔයාට කිසිම ටයිම් එකක් අමතර විදියට වැය වෙන්නේ නැහැ. පැහැදිලිද? රයිට්? ඒතර මෙන්න මේක ඉතාල වැදගත් දෙයක්. මේක ළමයි අනිවාර්යෙන්
කරලා යන්න එක්සෑම් එකට යන්න කලින්. හරිද? රයිට්. ඊට පස්සේ ඔයා කරන්න ඕන තවත් දෙයක් තමයි ළමයි දැන් හරි එක්සෑම් එකට ප්‍රැක්ටිස් වුණා ඔක්කොම හරි. ඒ වගේම කරන්න ඕන තව දෙයක් තියෙනවා. දැන් ප්‍රැක්ටිස් එකත් හදාගෙන ඔක්කොම කරලා එක්සෑම් එකට යනවා. එක්සෑම් එක ලියන අතරේ ඔයාට තේරෙන්නේ වෙනද වේගෙන් ලියන්න බෑ කියලා ඔයාට හිතේ. ඒ කියන්නේ වෙනද ලියන වේගෙන්ම ලියන්න බෑ. හරිද? වෙනදට වඩා වෙලා යනවා. ඔයා ප්‍රශ්නයක් උත්තර ලියන්න බයයි. එකපාර උත්තරේ ගන්න නෑ. එක ගාන කීප සැරයක් හදනවා. ඒක එහෙම තමයි. සාමාන්‍යයෙන් ළමයිට A level paper එක ලියද්දි වෙනදට වඩා ටිකක් ටයිම් එක යනවා. ඒක ඔළුවේ තියන් වෙලාව නිතර බල paper එක ලියන්න. මොකද ඔයාට වෙනද වේගෙට ලියන්න බෑ A level exam එකේදී. ඒ නිසා වොච් එකක් අනිවාර්යෙන් අරන් යන්න. හැම exam hall එකකම මේ ඔරලෝසු නෑ. හරිද? ක්ලොක් තියලා තියන්නේ නෑ. විභාග නීතිය හරනම් හැම විභාග ශාලාවකම ක්ලොක් එකක් තියෙන්න ඕන. නමුත් ලංකාවේ ඉස්කෝලවල හැම හෝල් එකකම එහෙම නෑ. කොටින්ම ලංකා ප්‍රධාන පෙළේ පාසල් වලවත් එහෙම නෑ. හරිද? මම ගියෙත් එහෙම පාසලකට අපි ලියපු අය තිබ්බෙත් නෑ. ඒක නිසා වොච් එකක් අනිවාර්යෙන් අරගෙන යන්න. ඔයාට වෙලාව බලා ගන්න. ඒකෙන් හැමතිස්සෙම ටයිම් එක බල උත්තර ලියන්න. මොකද ඔයා වෙනදට උත්තර ලියනට වඩා ටයිම් එකක් ඔයාට A level exam එකේදී යනවා. ඒක නිසා හරියට ටයිම් එක මැනේජ් කරගෙන උත්තර ලියන්න. ඔයා කොච්චර දැනුම තිබ්බත් කොච්චර නොලෙජ් එක තිබ්බත් වැඩක් නැහැ. ඔයාට ඔය පැය 2 සහ 3 ඇතුළත උත්තර ටික ලියා ගන්න බැරි නම් ඔයාගේ නොලෙජ් එක කොච්චර තිබ්බත් තමයි අවසානට තේරුමක් වෙන්නේ නැහැ. ඒක නිසා හරියට එක්සෑම් එකේදී ටයිම් එක මැනේජ් කරගන්න. හරි ටයිම් එක හරියටම මැනේජ් කරගන්න. එක්සෑම් එක ලියන මොහොත අතරතුර ඒ කියන්නේ පේපර් එක ලියන මොහොත අතරතුර ඒ ලියන අතරතුර ළමයි ඔළුවට එන වෙනේව හිතන්න යන්න එපා. වටේ යාළුවෝ උත්තර ලියන දිහා බලන්න යන්න එපා. ඔයාට කිසිම දෙයක් අදාළ නැහැ. ඔයාගේ ෆුල් ફોකස් එකම තියෙන්න ඕන පේපරේට. ඒ පේපරේ ලිව්වෙන් පස්සේ ආයි බලන්න යන්න එපා ඒක. ඊට පස්සේ ඔයාගේ ෆුල් ફોකස් එක තියෙන්න ඕන ඊළඟට ලියන පේපර් එකට. හරි? රයිට්. තව දෙයක් මතක තියාගන්න. මේ කාල සීමාව ළමයි මේ විභාගයට තියෙන ඉතුරු දින කීපේ සහ එතනින් ඉස්සරහ කාල සීමාව කිසිම දෙයක් ඔයා හිතන විදියට නම් වෙන්නේ නැහැ. ඕන දෙයක් වෙන්න පුළුවන් ළමයි. ඔය ස්වාභාවික අනම්මනම් ආපදා සිද්ධිය ඇති වෙන්න පුළුවන්. හරි සමහරට ඔයාටත් ඒවන මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඔයාලා ලෙඩ වෙන්න පුළුවන්. හරි වෙනත් මොන හරි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒව ඊටාම සාමාන්‍ය දේවල්. සාමාන්‍ය කෙනෙක් නම් එච්චරම සාමාන්‍ය නෙවෙයි. නමුත් විභාගේ ලක්ෂ 3යි ගාණක් ලියනවා නම් දහස් ගානකට ඔය සිද්ධි වලට මුහුණ දෙන්න වෙනවා ළමයි. මටත් එහෙම වෙලා තියෙනවා A level exam එක අතරතුර ඔයාට ලෙඩ වෙන්න පුළුවන්. ඒ වගේ ඕන දෙයක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න එපා. නමුත් එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා ඒ වෙලාවට ඔයා එක අත්තරින්න මානසික වැටෙන්න එපා. ඔයා ඔළුවට ගන්න තවත් දහස් ගානක් ළමයි මේ විදිහටම ප්‍රශ්න තියන් මං වගේම A level ලියනවා. මටත් මේක කරන්න පුළුවන්. මේක මේ පොඩි බාධාවක් විතරයි. මේකෙන් ඔයා අවුරුදු 2කමාරක් කරපුව වතුර යන්න දෙන්න බෑ. ඒක නිසා ඒ මොන බාධාව තිබ්බත් ඔයා එකම විදිහට A level exam එක ලියනවා කියන එක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. ඒ මොන ප්‍රශ්නාවක් මානසිකව වැටෙන්න එපා. මොන ප්‍රශ්නාවක් මේක අත්තරනවා කියලා හිතන්න එපා. උපරිමේ එක්සෑම් එකට දෙන්න අනිවාර්යෙන් ඔයාට ගොඩ යන්න පුළුවන්. හරි? ඒ වගේම වැඩ නොකරපු ළමයින්ට අවසාන වශයෙන් කියන්නේ ඔයාට මේ දවස් කීපෙත් ළමයි ඔයා කියන්නේ වැඩ නොකර බින්දුවෙම නෑනේ. ඔයා මොනවා හරි ටිකක් පන්ති වල ගිහින් අහන් ඉඳලා මොනවා හරි පේපර් එකක් ලියලා මොනවා හරි නෝට් එකක් බලලා තියෙනවනේ. ඒ Taman දන්න ටික විභාගෙට අදාළව ළමයි ෆුල් ඒ කියන්නේ විභාගෙට වැදගත් වෙන ටිකක් තියෙනනේ. ඒ කියන්නේ ඔයාට දැන් මුළු සිලබස් එකම බලන්න ටයිම් එකක් නැහැ. නමුත් විභාගයට අනිවාර්යෙන් ප්‍රශ්න අහන වැඩි ලකුණු කොටසක් ඔයාට ගන්න පුළුවන්. මේ අවසාන මොහොතේ කරගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවනේ. අන්න ඒ දේවල් ටික ළමයි කරගන්න. ඒ දේවල් ටික ફોකස් කරලා ඔයා කොහොම හරි දැන් ඉන්නවට වඩා ලකුණු කීපයක් හරි මේ ටිකේ වැඩි කරගෙන එක ලකුණක් දෙකක් හරි වැඩි කරගන්න බලන්න. ඔය එක ලකුණෙන් දෙකෙන් ඔයා විභාගේ පාස් වෙනවද ෆේල් වෙනවද කියන එක ගන්න ඒකක්ද B එකක්ද කියන එක ඔයා ඊට පස්සේ කැම්පස් යනවද නැද්ද කියන එක ඔයා දිස්ත්‍රික්කේ පළවෙනිය වෙනවද නැද්ද කියන එක ඔය ඔක්කොම එක ලකුණෙන් දෙකෙන් වෙනස් වෙන්න පුළුවන් දේවල්. ඒක නිසා එක ලකුණද දෙකද ඒකත් මේ කාලේ එකතු කරගන්න බලන්න. හැබැයි තියෙන ලකුණු නැති කරගන්නේ නැතුව තියෙන ලකුණු ටික රැකගන්න එක තමයි නම්බර් 1. ඊට පස්සේ ඔයා බලන්න තව ලකුණක් දෙකක් හරි වැඩි කරගන්න පුළුවන් දේවල් මොනවද කියන එක. පැහැදිලිද? රයිට්. ඔය ටික තමයි ළමයි කොමන්ලි ඔයාට මේ කාල සීමාව අතරතුර කරන්න තියෙන්නේ. එතකොට මතක තියාගන්න ළමයි ඔයා අවුරුදු දෙකක් මේ එක්සෑම් එක වෙනුවෙන් මහන්සි වුණා. අවුරුදු දෙකකටත් වැඩි දෙකමාරක් ආසන්න වශයෙන් ඔයා මේ එක්සෑම් එක වෙනුවෙන් මහන්සි වුණා. හරි අඩු වැඩි වශයෙන් මොන අඩුපාඩුකම් ඇතිබ්බත් ඔයා මේක මේ අවසාන මොහොත දක්වා විභාගේ ලියන තැන දක්වා ආවනේ. ඔතන වෙනකනුත් එන්නේ නැති පිරිසක් බහුතරයක් ඉන්නවනේ මේක මගින් අත්හැරලා දාන්න. ඔයා එහෙම අත්හරින්න නැතුව
හරියට සමහරට ක්ලාස් කට් කරන්නේ නැති සමහරට පාඩම් කරන්නේ නැතුව ඇති. නමුත් කොහොම හරි මේක ඇදගෙන මේ අවසාන මොහොත දක්වා ඔයා ආවනේ. හරි? මතක තියාගන්න එතනත් achievement එකක් තියෙනවා. ඒක නිසා මේ අවසාන මොහොතේ මේක අත්හරින්න හිතන්නවත් එපා. මේක අපි මේ මොහොතේ පුළුවන් උපරිමෙන් කරලා ඉවර කරනවා තියෙන තැන ඉන්න. ඔයා අවසාන මොහොතේ ඔයාගේ උපරිම උත්සාහය. ඒ කියන්නේ ඔයාගේ අර අපි කියනවා මේ ඩයි ට්‍රයි එක මේකට දුන්නා කියන එක ඔළුවේ තියෙන විදියට අර එක මතක තියෙන විදියට මේ එක්සෑම් එක ඉවර කරන්න. හරි එතකොට එහෙම වුණොත් ඔයාට එක්සෑම් එක ලිව්වයින් පස්සේ එතනින් පස්සේ ගන්න ඩිසිෂන් එකට ඔයා මොකද්ද කරන්න කියන එකට උනත් ඒක මාර ගැම්මක් වෙයි. ඒකේ මාර අපි කියන සැටිස්ෆිකේෂන් එකක් ඔයාට ලැබෙයි. ඔයා මේක උපරිමෙන් ලියලා මේ එක්සෑම් එක ඉවර කරොත්. හරි? එතකොට මතක තියාගන්න මේක අර මං නිතර පන්තියෙත් කියනවා ජැක්සන් ඇන්තනි මහත්මයා කියපු කතාවක් තියෙනවා කිසිවක් සිදුව අවසන්ව නැත සියල්ල සිදුවෙමින් පවතී කියලා. ඒක ඇත්තටම එහෙමයි. මතක තියාගන්න තාම තීරණය වෙලා නැහැ කවුද කැම්පස් යන්නේ නැත්තේ, කවුද දිස්ත්‍රික්කේ පළවෙනිය වෙන්නේ නැත්තේ, කවුද ලංකාවේ පළවෙනිය වෙන්නේ කියන එක තාම තීරණය වෙලා ඉවර නැහැ. තාම ඒ ඔක්කොම තීරණය වෙමින් තමයි තියෙන්නේ. එතකොට ඔයාගේ ස්ට්‍රීම් එකේ ඔයාගේ විෂය ධාරාවේ අවසාන පේපරය අවසාන මොහොත ඉවර වෙනකම් ඒකේ අවසාන විනාඩියත් ඉවර වෙනකම්ම ඒ සියල්ල තීරණය වෙමින් තියෙන්නේ. ඒ අවසාන විනාඩියත් ඉවරුණෙන් පස්සේ තමයි තීරණය වෙන්නේ කවුද මේක දිනුම් කවුද මේක පෙරදිලා තියෙන්නේ කියලා. ඒක නිසා ඔයාගේ විෂය ධාරාවේ ඔයාගේ අවසාන විෂයේ අවසාන අකුර ලියන තක් මේක අත්තරින්න එපා. අවසාන මොහොත වෙනකන් ළමයි ගේමේ ඉන්න. ඔයා මේ අවසාන විනාඩිය ලියන එක උත්තරෙන් උනත් සියල්ල වෙනස් වෙන්න පුළුවන්. හරි? ඒ අවසානට ඔයා එකතු කරගන්න එක ලකුණෙන් උනත් සියලුම කතන්දරේ වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අවසාන මොහොත දක්වාම මේක ඉන්න. මගදී ඔයාට මම අර කිව්වා වගේ දේවල් අනිවාර්යෙන් හිතේ එක සබ්ජෙක්ට් එකක් අවුල් වුණා කියලා හිතේ සමහර විට ඇත්තටම අවුල් වෙලා නැහැ. අර විභාගේ මොහොතේ අපි ඉන්න මානසිකත්වෙත් එක්ක අපේ අතින් වෙන පොඩි වරද පවා අපිට හිතෙනවා මේ මාර ලොකුවට වැරදුනා අපි කරපු සියල්ල වතුර ගියා කියලා. හැබැයි ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. සමහර මේ පොඩි මොකක් කර ලකුණක් දෙකක් මිස් වෙලා තියෙන්නේ. හරි ඒ ලකුණ දෙක ගැන හිතලා ඔයා ඊළඟ සබ්ජෙක්ට් එකේ තියෙන ලකුණු 200ට ඩැමේජ් එකක් කරගන්න එපා. ඔයාගේ උපරිමයෙන් මේකේ ඉන්න. ඔයා තේරුම් ගන්න අර ඔය වැරදීම් වෙන ඒවා ඔය විභාගේ අතරේ මානසික වැටෙන ඒවා හැමෝටම වෙනවා. එහෙමයි කියලා ඒක අත්තරින්න එපා. අර අවසාන මොහොත වෙනකම්ම ඔයාගේ උපරිමයෙන් මේ විභාගෙට දීලා එතනින් ඉස්සරහට මේක ලස්සනට ඉවර කරන්න. හරි? ඉතින් ඕක තමයි ළමයි කියන්න ඕනුනේ මට විශේෂයෙන්ම මේක මම ගත්තේ අපේ ඔන්ලයින් ළමයින්ට අර අපේ ලාස්ට් ඩේ එකක් කියලා එකක් නෑනේ ඔන්ලයින් පන්තියේ. ඔන්ලයින් ළමයින්ට අවසාන වශයෙන් කතා කරන්න ඕන නිසා එතකොට ඔයාගේ උපරිමයෙන් මේ එක්සෑම් එකට දීලා මේක ඉවර කරන්න. ඊට පස්සේ අපි කතා කරමු එතනින් ඉස්සරහට කරන්නේ මොනවද කියලා. එතනින් ඉස්සරහට පිරිසක් කැම්පස් එකයි ඒ කියන්නේ ගවර්න්මන්ට් කැම්පස් එකයි ප්‍රයිවට් කැම්පස් එකයි ජොබ් වලට යයි එහෙම නැත්නම් වෙනත් අපි වෙන ප්‍රොෆෙෂනල් කැරියර් එකකින් යයි මොන පැත්තෙන් ගියත් ළමයි ඔයා ලයිෆ් එක සාර්ථක වෙන්න ඕන. එහෙම සාර්ථක වෙන්න නම් ඔයාගේ මෙතනින් ඉස්සරහට තියෙන කාල සීමාවෙත් ඔයා උපරිම අඛණ්ඩව වැඩ කරන්න ඕන. ඉතුරු අවුරුදු 10ක වගේ කාල සීමාව ඒ කියන්නේ ඔයාට වැඩ කරන්න පුළුවන් වයස ඔයා වැඩ කරොත් ඔයාට එතනින් ඉස්සරහ කාලේ මාර ලස්සනට ගත කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔයාට එතනින් පස්සේ කාලෙවත් අපි කියනවා දැන් ඉන්නවටත් වඩා අවුල් ලයිෆ් එකක් තමයි ගත කරන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා මේක අපි උපරිමයෙන් ඉවර කරමු. එතනින් ඉස්සරහට අපි ලස්සනට ලයිෆ් එක බිල්ඩ් කරගමු. එහෙම වුණොත් අපිට පුළුවන්, ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ඉතුරු කාලේ ලස්සනට ගත කරන්න, ප්‍රශ්නයක් නැතුව ගත කරන්න. ප්‍රශ්න නැහැ කියන්නේ මේ මුකුත් අවුලක් නැතුව නෙවෙයි. නමුත් අපි කියනවා මිනිස්සෙක් විදියට ලස්සනට ජීවත් වෙන්න ඔයාට පුළුවන්. ඔයා මේ විභාගේ හරියට ඉවර කළා ඔයාගේ උපරිමයෙන්. ඒ කියන්නේ කාටවත් සාපේක්ෂව හෝ මේ අර අපි හොඳයි කියලා කියන රිසල්ට් එකකින් නෙමෙයි ඔයාට පුළුවන් උපරිමයෙන් ඉවර කළා. එතනින් ඉස්සරහට ඔයාගේ ලයිෆ් එක ලස්සනට බිල්ඩ් කරගත්තොත් ඔයාට අනිවාර්යෙන් ලයිෆ් එකේ සක්සස් වෙන්න පුළුවන්. හරි ඒක තමයි ඇත්තටම අපි ඕන කෙනෙක් ඔයාගේ ගුරුවරු විදියට හෝ ඔයාගේ වැඩිහිටියෝ විදියට හෝ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඒක ඔයා අවසානයේ සාර්ථක වෙනවද නැද්ද කියන එක. එච්චරයි. ඒ කියන්නේ ඔයා සාර්ථක වුණොත් තමයි ඇත්තටම මම පෞද්ගලිකව දකින්නේ ඔයාට උගන්වපු ගුරුවරයෙක් විදියට මම සාර්ථකයි කියන එක. රයිට්? හරි ළමයි. ඉතින් ඔය ටික තමයි මට ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. ඊට අමතරව අපේ අන්තිම පාරට අපේ ස්පෙෂල් මීටින් වල කරනවා වගේ ඔයාලට තියෙන ප්‍රශ්න chat එකේ දාන්න. ඔයාලට මේ විභාගයේ දවස්වල තියෙන ප්‍රශ්න මොනවද කියන එක අපි ඒ ටික කතා කරලා ඊට පස්සේ අද ලොකු වෙලාවක් ගන්න නැතුව විභාගයට තව තාම සුළු කාලයක් තියෙන නිසා අපි සෙෂන් එක එන් කරමු. ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා මම ඉක්මනට chat එකේ දාන්න.
YouTube chat එකේ දාන්න ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඔයාලට තියෙන ප්‍රශ්න ළමයි YouTube chat එකේ දාන්න. මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න? තවම පාඩම් කවර් කරන ගමන් ඉන්නේ කෙනෙක්ට දෙන්න පුළුවන් විසඳුම දෙන්න. මේ වෙලාවේ ඔයා ප්‍රයොරිටයිස් කරලා පාඩම් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ අර මුල ඉඳන් සියල්ල බලන්න දැන් ටයිම් එකක් නැහැනේ. හරි? මුල ඉඳන් සියල්ල බලන්න දැන් ටයිම් එකක් නැහැ. ඔයා පාඩම් කරන විභාගෙට අත්‍යවශ්‍ය කොටස් ටික ප්‍රයොරිටයිස් කරලා ප්‍රයොරිටි එක දීලා ඒ ටිකම බලන්න සහ අර අපි කියන ලකුණු වැඩි ප්‍රමාණයක් එන ටිකට ඔයාලට ලකුණු ස්කෝර් කරන්න පුළුවන් ටිකට ප්‍රයොරිටි එක දීලා පාඩම් කරගෙන යන්න. අර සියල්ල එක දශමයටම කවර් කරනවා කියන තැන දැන් ඉන්න එපා. මේ දවස්වල රෙකෝඩින් බැලුවට කමක් නැද්ද? කමක් නැහැ. ඒ රෙකෝඩින් බලන එකෙන් ඔයාට විභාගෙදී ලකුණු එකතු කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් බලන්න එක හිම ගැටලුවක් නෙමෙයි. මාත් එහෙම බලලා තියෙන අවසාන කාලවලත් රෙකෝඩින්ග්ස්. ඒක නිසා එහෙම රෙකෝඩින් බලනවා කියන කර සමහරු කිව්වට එහෙම නරක දෙයක් නෙමෙයි. නමුත් ඔයාලා නිකන් පාඩම් මුල ඉඳන් අගට එහෙම පිළිවෙලට රෙකෝඩින් බලන්න යන එක නම් කිසිම තේරුමක් නැති වැඩක්. එහෙම කරන්න කාලයක් නැහැ. වාටර් විභාගේ ලකුණු එකතු කරගන්න පුළුවන් විදිහට වාට රෙකෝඩින් වල කොටස් එහෙම බලන්න පුළුවන් නේ. ඒ විදිහට බලන්න. ඒ ඇරෙන්නවා නිකන් වර මුල ඉඳන් සියල්ල කවර් කරනවා කියලා රෙකෝඩින් බලන එක තේරුමක් නැහැ. තේරුමක් නැහැ කියන්නේ කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ඒ වගේම තව දෙයක් ඔයාලට IT වල අපේ පන්ති ආපු හෝ නැති ඕනම ළමයෙක්ට තව දෙයක් දෙන්නම්. ඒ තමයි අපේ පන්ති ආපු ළමයින්ට මේ කොහොමද දීලා තියෙන්නේ දැන්ටමත් අපේ පන්ති ආපු සියලුම ළමයින්ට අවසාන මාසයේ රෙජිස්ටර් වුණු සියලුම ළමයින්ට ෆිසිකල් හෝ ඔන්ලයින් LMS එකෙන් පාඩම් 13ෙම රිවිෂන් වීඩියෝ බලන්න පුළුවන්. ටියුට් පේපර් සියල්ල ඩිස්කෂන් සියල්ල බලන්න පුළුවන් LMS එක හරහා විභාගය දක්වා මේ මාසෙට ගෙවීමක් මුකුත් කරන්න ඕනේ නැහැ. ඔයා ජුලයි වල ක්ලාස් එකට ජොයින් වුණා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට විභාග වෙනකම්ම ඒ සියල්ල ලැබෙනවා. අපි හිතමු අපේ පන්තියට සම්බන්ධ වුණේ නැති ළමයෙක් කියලා. හරි? ඔයා මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එක 0789යි 789යි 0999 ඔයාට LMS එකේ charge එක විතරක් ගවලා ඔයාට පාඩම් ටික බලන්න දෙන්න කියලා මම අපේ ඇඩ්මින්ට කියලා තියන්නම්. ඔයාට පාඩම් වල අඩු කොටස් තියෙනවා නම් ටියුට් නැත්තම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා කියන්න. ඔයාට LMS එකේ ෆී එක විතරක් ගෙවලා ඔයාට විභාග වෙනකන් ඒ පාඩම් සියල්ල ටියුට් සහ ඊට පස්සේ papers ටියුට් සියල්ල PDF විදිහට අරගන්න පුළුවන් අපේ LMS එකේ. හරි? ඒකට අමතර ගාස්තු මුකුත් ඕනේ නැහැ. ඔයා ටියුට් LMS එකේ ෆී එක විතරක් බලලා ඔයාගේ අඩුපාඩු තියෙනවා නම් ඒව හදාගෙන ඔයාගේ එක්සෑම් එකේ වැඩේ කොට දාගන්න එච්චරයි වෙන්න ඕන. හරි? පන්තියෙන් ළමයට කොහොමදවත් ප්‍රශ්නයක් නැහැ. ඒක දැන්ටම දීලා තියෙන්නේ. එයාලා කිසිම ගෙවීමක් අමතරව කරන්න අවශ්‍ය නැහැ. පාස් පේපර් විතරක් කරොත් ඇතිද මේ ටිකේ පාස් ඒ කියන්නේ මෙහෙමයි ඔයා වෙන මුකුත් වැඩ කරලා නැත්නම් ඉතින් හොඳම දේ මේ ටිකේ පාස් පේපර්ස් ටිකෙන් හරි වැඩ ටික කවර් කරන එක. නමුත් ඔයා පාස් පේපරුත් කරලා තවත් වැඩ කරලා නම් තියෙන්නේ මොඩල් පේපර්ස් උත් කරන්න. මොඩල් පේපර්ස් විතර ඔයාට අපේ ක්ලාස් එකේ පේපර්ස් ඊට පස්සේ පළාත් පේපර්ස් වගේ මාකින් හොයාගන්න පුළුවන් උත්තර හොයාගන්න පුළුවන් පේපර්ස් විතරක් මේ අවසානයේ කරන්න. එහෙම නැතුව උත්තර හොයාගන්න බැරි පේපර්ස් නම් කිසිසේත්ම මේ අවසාන කාලේ කරන්න එපා. ඒවට උත්තර හොයන්න යන වගේ ටයිම් එක අපරාදේ.
ඒ නිසා උත්තර හොයාගන්න පුළුවන් papers කරන්න. account ICT එක ළඟ දිනවල තියෙන කෙනෙක්ට ඒ දවස් ටික plan කරගන්නේ කොහොමද වැඩ කරන්න? මේමය. හරිද? ඒ කියන්නේ ඔය accounting first paper එක තියෙනවා. ඊට පස්සේ IT first එක තියෙනවා. ඊට පස්සේ accounting second එක තියලා IT second එකනේ තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. හරි. ඔයාට එතකොට ඒ අතරමැද subject දෙක අතර time එකක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඊට කලින් ඔයාගේ econ හරි BS හරි වරුණාම තියෙන time එක තියෙනවනේ. ඒ time එක සමානව ඒ අපි කියනවා මේ subject දෙකට බෙදාගෙන දවසක් කර දවසක් වගේ සබ්ජෙක්ට් දෙක බලලා කවර් කරගන්න. එතකොට ඔයාලට ප්‍රශ්න නැතුව වැඩේ ගොඩ දාගන්න පුළුවන් සබ්ජෙක්ට් දෙකම accounting ICT දෙකම. ඔව් පන්ති නොවන ළමයින්ට තමයි මේක කිව්වේ. පන්ති ජූලයි මාසෙට රෙජිස්ටර් වුණු ළමයින්ට ආයෙත් අමුතුවෙන් ගෙවීම මුකුත් නැහැ. එයාලට LMS එක දැනටමත් ඒ ඔක්කොම දීලා තියෙන්නේ. අනිත් අයට LMS එකේ charge එක විතරක් ගෙවලා අර මං කියපු විදිහට පාඩම්, ටියුට් සහ papers ටික බලන්න පුළුවන් exam එක වෙනකම්. රයිට් තා ප්‍රශ්න තියෙනම් අහන්න ළමයි chat එකේ දාන්න. ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් exam එක සම්බන්ධව. ඔයාලට මොනවා හරි දැනගන්න දේවල් තියෙනවද? chat එක ඉක්මනට දාන්න. ස්ට්‍රෙස් එක මැනේජ් කරන විදිහ මම වීඩියෝ එකේ කලින් එක්ස්ප්ලেইন කරා. ඒක නිසා මම ඒක ආයෙත් නොකියන්නම්. එකම දේනේ. අර ස්ට්‍රෙස් කියන එක ළමයි ඉතින් හැමෝටම තියෙන එක නැති කරන්න බෑ. ඒකත් එක්ක වැඩ කරන එක මිසක් ඒක නැති කළා වැඩ කරනවා කියන එක මේ අවසාන කාලේ කරන්න බෑ. ඒක හැමෝටම තියෙනවා. ඇඩා ඔගස්ට ලව්ලි. ඇඩා ඔගස්ට ලව් කේස් අදත් ඇවිත් ඉන්නවා. ඇඩා පාඩම් කරන්නේ නැද්ද? ඇඩා ඔගස්ට ලව් කේස් ඔයා පාඩම් කරන්නේ නැද්ද? MST කුමාර් අවසානට දාපු මැසේජ් එක මට පැහැදිලි නෑ. ICT is not available what? මොකක්ද ඒ කියන්නේ? MCP paper is available what? පැහැදිලි නෑ මට MCP කුමාර කියපු දේ. ICT වල වැඩි දෙනෙක්ට MCQ paper එක අමාරු වෙන ප්‍රශ්නවල පාඩම් මොනවද? බහුතරයක් දෙනාට MCQ paper එකේ අමාරු වෙන්නේ මෙහෙමයි. ඔයා Python පාඩම අර මුල ඉඳලම අමාරුයි කියලා එක අත්තරලා හිටියොත් Python අමාරුයි. නැත්තම් Python MCQ ටික ලේසි. හරිද? ඒ අරින්න බහුතරයකට ඒ කියන්නේ හොඳටම වැඩ කරපු ළමයිට උනත් අමාරු වෙන ටික තමයි ළමයි සිස්ටම් පාඩමේ ප්‍රශ්න ටික. නෙට්වර්ක් වල ප්‍රශ්න ටික. මොකද ඒවයි අර තියරි වලින් අහන ප්‍රශ්න සමහර විට අපිට හොඳටම දැනන් හිටියත් පැටලෙන විදිහට තමයි ගොඩක් වෙලාවට ඒවයි ප්‍රශ්න අහන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ඔය පාඩම් දෙකෙන් අහන ප්‍රශ්න ටික සාමාන්‍ය පොදුවේ අමාරුයි. ඩේටාබේස් සමහර අවුරුදු වල ටිකක් සංකීර්ණ කරලා ප්‍රශ්න අහනවා. ඒ ටික අමාරු වෙන්න පුළුවන්. සහ මම විශ්වාස කරනවා මේ අවුරුද්දේ අවසාන පාඩම් තුනෙන් ඒ කියන්නේ Arduino IoT e-commerce සහ future trend වලින් ටිකක් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න ටිකක් අහයි මේ අවුරුද්දේ.
හරි. තවත් ප්‍රශ්න තිබේද? මේ ඇඩවගස්ට් ලව් කේස් කියන ෂුවර් එකට අපේ ෆිසිකල් පන්ති ළමෙක් වෙන්න ඕන. හරි. රයිට්. තවත් ගැටලු තිබේද ළමයි chat එකේ දාන්න. මේක මේ වරදීද හරියයිද කියලා හිත හිත ඉන්න එපා ළමයි. වරදීද හරියයිද හිත හිත ඉඳලා වැඩක් නැහැ. වැරදුනත් හරි ගියත් දැන් කරන්න දෙයක් නැහැනේ. දැන් වා අවුරුදු දෙකමාරක් A level කරලා පන්ති ගිහිල්ලා ඔක්කොම කරලා සල්ලි ගෙවලා දැන් මේ අවසාන සතියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේකේ වරදීද හරියයිද හිතන්න දෙයක් නැහැ. වැරදුනත් හරි ගියත් කරන්න දෙයක් නැහැ. දැන් කොහොමත් A level ලියන්න වෙනවනේ. ඒක නිසා මේ කාලේ පුළුවන් උපරිම වැඩ කළා උපරිමෙන් A level exam එක ලියන්න. හරි ගියත් වැරදුනත් කරන්න දෙයක් නැහැ. ඔයාට කොහොමත් මේ මොහොතේ වැඩ කරොත් ඔයාගේ රිසල්ට් එක තියෙන මට්ටමට වඩා වැඩි වෙනවා. නැත්තම් තියෙන මට්ටමට වඩා අඩු වෙනවා. ඔයාට choice දෙකයි තියෙන්නේ. එක්ක වැඩ කරලා තියෙන මට්ටමට වඩා වැඩි කරගන්නවා. ඒක ඔයා බලාපොරොත්තු වෙන මට්ටම හෝ නැති වෙන්න පුළුවන්. නැත්තම් තියෙන මට්ටමට වඩා අඩු කරගන්නවා වැඩ කරන්න නැතුව ඉඳලා එච්චරයි. ආයි මේක හරියයිද වරදීද කියලා හිතන්න දෙයක් දැන් නැහැ. හරි දැන් ඔයාට කොහොමත් මේ එක්සෑම් එක ලියන්න වෙනවා. ඒ නිසා බොරුවට හරි ඉමෝෂනල් වෙන්න මේකන් හැංගීම් බර වෙලා තමන් පව් කියලා හිතාගෙන එහෙම යන්න එපා. ලොජිකලි හිතන්න මේ මොහොතේ වැඩ කරොත් ඔයාට තියෙනවට වඩා හොඳ රිසල්ට් එකක් එනවා. නැත්තම් එන්නේ නැහැ. එච්චරයි ඒගොල්ලෝ ඉතින් වැඩ ටික කරන් යන්න. හරි? රයිට්. තවත් ගැටලු තිබේද? තවත් ප්‍රශ්න තිබේද? තවත් ප්‍රශ්න තිබේද? chat එකේ message එකක් දාන්න ළමයි. තව ප්‍රශ්න තියේද? නැද්ද? ප්‍රශ්න අවසන්ද? අපි වැඩේ මොකද කරන්න එන් කරමුද? සර්ගේ ඇනලයිස් එකට අනුව OS පාඩමේ ප්‍රශ්න එන්නේ පාර්ට් Aද පාර්ට් Bද? පාර්ට් Aද Bද කියන එක ඇත්තටම මේ පාර අපිට හරියට කියන්න බෑ. බොහෝ දුරට මේ පාරත් පාර්ට් A එන්න chance එක වැඩි ළමයි. හරි පාර්ට් A එන්න chance එක වැඩි OS පාඩම මේ පාරත් මොකද ගිය පාර තමයි පාර්ට් A එකට ආයිත්තර ඉස්සර ක්‍රමයට OS ප්‍රශ්න මාරු කරේ. එතකොට මේ අවුරුද්දෙම ආයි ඒ කෙසේ එකට මාරු කරයි කියලා හිතන්න අමාරුයි. හැබැයි එහෙම නීතියක් නැහැ ඉතින් මේ අවුරුද්ද ආයිත් මාරු කරන්න පුළුවන් අර ඒ කියන්නේ මෑත අවුරුදු ටිකේ තිබ්බ විදියට. ඒක නිසා මොන එකෙන් ඇහුවත් ඉතින් OS වල එකම ටික ළමයි අහන්නේ ෆයිල් මැනේජ්මන්ට් එකයි ප්‍රොසෙස් මැනේජ්මන්ට් එකයි මෙමරි මැනේජ්මන්ට් එකයි. ඔය තුන බලන් ගියා නම් OS ප්‍රශ්න ගේමන්න නැතුව කරන්න පුළුවන්. එසේ එකට හොඳම ලකුණකට ෆෝකස් කරන විදිහ එසේ එකට හොඳම ලකුණකට ෆෝකස් කරන්න තියෙන්නේ එසේ එකේ පොඩි පොඩි වෙනස්කම් තිබ්බට හැමදාම අහන එකම ප්‍රශ්න ටිකක් තියෙනවනේ ලොජික් ගේට් එක නෙට්වර්ක් එක ඩේටාබේස් එක ප්‍රෝග්‍රෑමින් එක අනිවාර්යෙන් හැම අවුරුද්දකම අහනවා එතකොට ඒ හතර රෙඩි කරන් යන්න පුළුවන් ඊට අමතරව අහන ප්‍රශ්න දෙක තමයි වෙනස් වෙන්නේ හැබැයි එතනනුත් එකක් ඊළඟ ප්‍රශ්න දෙකෙනුත් අන්තිම පාඩම් තුනෙන් ඒ කියන්නේ Arduino IoT e-commerce සහ future trend වලින් අහනවා එතකොට ඒ පාඩම් තුනෙන් එක ප්‍රශ්නයක් තියෙනවා අනිත් එක තමයි අත්තර ප්‍රෙඩිට් කරන්න බැරි මොකෙන් අහනවද කියලා සමහර වෙලාවට අපි කියනවා මේ මොකද්ද සිස්ටම් පාඩමෙන් අහනවා සමහර වෙලාවට OS වලින් අහනවා දැන් ගිය අවුරුද්දේ කවදාවත් නැතුව වෙබ් ඩෙවලොප්මන්ට් වලින් අහලා තිබ්බා එහෙම වෙන්න පුළුවන් ඉතින් ඒක අනුව ඔයාලට පාස් පේපර්ස් ටික බලලා රෙඩි වෙලා ගියා නම් එසේ පේපර් එක බහුතරයක් ඒ කියන්නේ බහුතරයක් කොටස් ටික ගොඩ දාගැනීමේ හැකියාව තියෙනවා ඇනලයිස් පේපර් එක කියන්නේ මොකද්ද අපේ ෆයිනල් පේපර් එකද ෆයිනල් පේපර් එක අපේ ළමයින්ට මම දීලා ඇත්තේ ඒකේ අපේ ළමයින්ගේ මාක්ස් ටික රිලීස් කරායින් පස්සේ මම ගෲප් වලට PDF එක දාන්න ෆයිනල් පේපර් එකේ 2025 පේපර් එක අපි ඇනලයිස් කරනවා විභාගෙට කලින් ඇනලයිස් කරලා YouTube live එකක් විදිහට ඇනලයිස් කරන්න පැය 4ක හෝ 5ක විශේෂ 5ක විතර වීඩියෝ එකක් වෙයි
ඒක එක්සෑම් එකේ ICT වලට කලින් බලලා යන්න. හරි? ගොඩක්ම හොඳ මේක ICT ලියන්න දවස් කිහිපයකට කලින් දවස් දෙක තුනකට කලින් බලනවා නම් තමයි වටින්නෙම. එතකොට ඔයාගේ අනිත් සබ්ජෙක්ට් තියෙන විදියත් එක්ක එක එක්කෙනාගේ එක එක සබ්ජෙක්ට් එක එක ස්ට්‍රීම් වල අනුව ඒ වීඩියෝ එක බලාගන්න. ඒකේ ලයිව් නොබලුවා කියලා ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් හරි එක බලන්න. 2025 පේපර් එකේ සම්පූර්ණ ඇනලයිස් එක අපි YouTube එකේ වීඩියෝ එක දානවා. ඒක අනිවාර්යෙන්ම ඔයාගේ ICT පේපර් එකට කලින් බලලා යන්න. හරි? රයිට් ළමයි එච්චරද ප්‍රශ්න තියෙන්නේ අපි කොහොමද 10ට මේ සෙෂන් එක එන්ඩ් කරනවා මම පැයකට තමයි මේ සෙෂන් එක දැම්මේ ඊට කලින් ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඊට කලින් ප්‍රශ්න තිබේ නම් අහන්න ඔයාට මොනවද ඔයාට තියෙන ප්‍රශ්න So ICT මට මුකුත්ම නෑ can I take the ICT exam 4 days before get a C yes ඔයාට මෙහෙමයි අවසාන මොහොතුනත් වැඩ කරලා ICT C එකක් නම් ගන්න පුළුවන් අවසාන දවස් 4 නම් කියලා ගන්න බෑ මං හිතන්නේ සමහර මේ මැත්ස් කරන ළමයෙක් වෙන්න ඇති අනිත් සබ්ජෙක්ට් දෙක ඉවර වෙලා මේක බලන්න අහන්නේ wait ළමයි මාව ඇහෙනවද පොඩ්ඩක් chat එකේ message එකක් දාන්න මට මම පේන්නේ නැතුව ගියාද තාම පාඩම් කවර් කරනවා නම් ඉවර කරගන්නේ කොහොමද අහනවා පාඩම් ඒ කියන්නේ මෙහෙමයි ඒක ඉතින් ඔයාට කොච්චර පාඩම් ප්‍රමාණයක් කවර් වෙලා තියෙනවද කියන එකට තමයි මට ඒකට උත්තරයක් දෙන්න වෙන්නේ හරි ඔයාට තියෙන අවසාන පාඩම් දෙක තුන වගේ නම් ඉතින් මහ ලොකු දෙයක් නැහැ අපි නම් ඔක දවස් 3කින් කරේ අවසාන පාඩම් තුන ඔයාට මං කියපු විදිහට අපේ මේ LMS එකෙන් පාඩම් තුන බලලා ටියුට් තුනක් තියෙනවා ඔයාට එතනින් කවර් කරගන්න පුළුවන් මම දන්නේ නැහැ මොන පාඩම් එහෙම නැත්නම් ඊට වඩා ලොකු පාඩම් ගැනද කියන්නේ කියන එක මට හරියට කියන්න බෑ ඒ අනුව තමයි ඔකට උත්තරයක් දෙන්න වෙන්නේ රයිට් ඔයා කියන්නේ මොන පාඩම් ගැනද කියන එකට තමයි ඔකට හරියටම උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ ඒ අරෙන් හරියට මට කියන්න බෑ ඔයා කොහොමද අවසාන පාඩම් ටික කවර් කරගන්න ඕන කියලා ඔය මැත්ස් කරන ළමයට අවසාන දවස් 4 100 එකක් ගන්න පුළුවන්ද කියලා අහනවා මෙහෙමයි ඔයා ඒ කියන්නේ ICT වල මොනවා හරි වැඩ ටිකක් කරලා ඇතිනේ හරි ඔයා වැඩ ටිකක් කරලා නම් තියෙන්නේ ඔයාට අවසාන මොහොතේ අවසාන දවස් 4 පේපර්ස් ටික කරලා ඉගෙන පාස් පේපර්ස් ටික කරලා මොඩල් පේපර් එකක් කරලා අවශ්‍යම ටික බලන් ගිහින් 100 එකක් ගන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ අර කියන්නේ බිඳුවේ නම් ඉන්නේ අවසාන මොහොත දවස් 4 විතරක් වැඩ කළා මදි. දැනුත් ICT වලටත් යම් වැඩ ටිකක් කරන්න වෙනවා 100 එකකට යන්න. හරි? රයිට්. හරි ළමයි තව ප්‍රශ්න තියෙද අපි 10ට සෙෂන් එක එන් කරනවා. ඊට කලින් ඔයාට අහන්න තව මොනවා හරි වැදගත් දේවල් තියෙනවද එක්සෑම් එක සම්බන්ධයෙන්? chat එකේ දාන්න.
පේපර් ස්ට්‍රක්චර් එක වෙනස් වෙයිද? පොඩකින් පේපර් ස්ට්‍රීම් කරලා ඉවර කරන්න විදිය. පේපර් සේරම කරලා ඉවර කරන්න විදිය. පේපර් සේරම ගැන පාස් පේපර්ස්ද? පාස් පේපර්ස් නම් කරන්න ඉතින් ලේසිම විදිය ඔයාට ඔක්කොම කියලා කරන්න ඕනත් නෑ. මුලින් ඔයා 2019 ඉඳලා 25 දක්වා ටික කරලා ඒවයි එක්කෝ ඩිස්කෂන් ටිකක් ස්පීඩ් දාලා බලලා එහෙම නැත්නම් තනියම මාකින් එකත් එක්ක බලලා ඒ ටික නිරවුල් කරගෙන ඊට පස්සේ වෙලාව තියෙන විදියත් එක්ක 19න් පස්සේ පේපර්ස් ටික කියන්නේ පරණ සිලබස් පේපර්ස් ටික කරන්න යන්න මුලින් 19 ඉඳන් 25 දක්වා ටික කරලා ඉන්න. Python වගේ කවර් කරගන්නේ කොහොමද අහනවා. Python පාඩම සම්පූර්ණයෙන් කවර් කරගන්න එක ඉතාම අමාරුයි මේ මොහොතේදී. හරිද? මේ මොහොතේ ඔයාලට කරන්න පුළුවන් දේ තමයි Python වල ඇල්ගොරිතම් ටික කවර් කරගෙන ඊට පස්සේ MCQ වලට අදාළ තියරි ටික වීඩියෝස් බලලා කවර් කරගන්න එක අපේ හෝ වෙන පන්තියක වෙන්න පුළුවන්. ඔයාගේ පන්තිය වෙන්න පුළුවන් කවර් කරගන්න එක තමයි මේ මොහොතේ කරන්න තියෙන්නේ. එතකොට මෙහෙමයි. ඔයා Python විතරක්ම කවර් කරන්න යන්න අනිත් ඔක්කොම අවුලක් නැත්තම්. අනිත් ඒවත් අවුල් නම් Pythonම අනිවාර්යෙන් කරනවා කියන තැන ඉන්න එපා. ඔයාට ඉක්මනින් ලකුණු එකතු කරගන්න පුළුවන් ටිකෙන් ලකුණු ටික එකතු කරගන්න. හරි? මම සර්ගේ රෙකෝඩින් ටික බයි කරලා තියෙන්නේ. ඒකේ ඔක්කොම පාඩම් ටික කවර් කරගන්න අමාරු වෙයිනේ සර්. බලනවා නම් මොන ප්‍රධාන පාඩම්ද බලන්න ඕන. මෙහෙමයි. ඔයා මුලින්ම 2025 පාස් පේපර් එක ගන්න. හරිද? අරන් ඔයා ඒකේ ඔයාට දැනට තියෙන නොලෙජ් එකත් එක්ක ඔයාට අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන් කියලා හිතෙන එසේ ප්‍රශ්න 4ක් තෝරගන්න. තෝරගෙන ඒ ප්‍රශ්න ටිකට අදාළ වීඩියෝස් ටික බලලා පාස් පේපර්ස් ටික කරලා ඒ පාඩම් 4 කවර් කරගන්න. ඒ පාඩම් 4 කවර් වෙනවා කියන්නේ ළමයි එතනින් ඔයාට මේ MCQ වලත් සැලකිය යුතු ප්‍රමාණයක් කවර් වෙනවා. ඊට පස්සේ ඔයා ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට එන්නේ. ඒක කොහොමත් අනිවාර්යයෙන් ප්‍රශ්න 4ක් තියෙන්නේ. ඒ 4ට අදාළ ටික කවර් කරගන්න පාඩම් ටික. එතකොට ඒ ටික කවර් කරද්දී ඔයාට තේරෙයි ඔයා MCQ පේපරේ අතිබහුතරයක් කොටස් ටික කවර් කරන් ඉවරයි. ඊට පස්සේ ඔයාට ඉතුරු වෙන ටික බලා ගන්න පුළුවන් ටයිම් එක තියෙන විදියත් එක්ක. හරිද? මේ ටිකේ ලකුණු 80ට වඩා ගන්න වැඩ කරන විදිය තීරණය වෙන්නේ ඔයා දැන් ඉන්නේ කොයි මට්ටමේද කියලා. ලකුණු 70ද 50ද ඒ කියන ටික අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් අර කරන්න ඕන කොමන් දේවල් ටික අර මං කියපු ටික තමයි. හරි? රයිට්. හරි ළමයි එහෙනම් ඔන්න ඔය ටික තමයි දැනුවත් කිරීම කරන්න තිබ්බේ. මම විභාගයට කලින් දවසේත් ලයිව් එකක් නන් නෙවෙයි YouTube එකට පොඩි වීඩියෝ එකක් දාන්නම් අවසාන දවසේ විභාගයට යන්න කලින් වැදගත් වෙන දේවල් ටිකක්. එතකොට ඒකත් බලන්න සහ එතනින් ඉස්සරහට මම කිව්ව විදිහට අර 2025 පේපර් එක ඇනලයිස් කරන එක දානවා. ඒක අනිවාර්යෙන් බලාගෙන යන්න. ඊට අමතරව ඔයාට අවශ්‍ය සියලුම දේවල් LMS එකේ දීලා තියෙන්නේ. ඔයාට අවශ්‍ය දේවල් ටික බලා ගන්න. අපේ පන්ති ආපු නැති ළමයිට මම කිව්වා මේකට මැසේජ් එකක් දාලා LMS එක ෆී එක විතරක් ගෙවලා අවශ්‍ය ඕන දෙයක් බලා ගන්න. ඕන ටියුට් එකක් ඕන පේපර් එකක් ඕන වීඩියෝ එකක් බලා ගන්න. විභාග වෙනකන් ඔයාට ඕන සපෝට් එකක් අපි දෙනවා. අපේ පැත්තෙන් දෙන්න පුළුවන් විදිහේ. රයිට්? එතකොට අවසාන වශයෙන් උත් කියන්නේ මේකයි. ඔයා අවුරුදු 2කමාරක් මේකට මහන්සි වුණා. අඩුපාඩු තියෙන්නේ නැති හැමෝගෙම ළඟ අඩුපාඩු තියෙනවා. නමුත් ඔයා කොහොම හරි ඔයාට පුළුවන් විදියට අවුරුදු 2කමාරක් මේක ඇදගෙන ආවා. දැන් මේක සාර්ථකව ඉවර කරන්න ඕන කියන ඕමනාව ඔයාගේ හැමෝගෙම හිතේ තියෙනවා. මොන පිස්සු නටලා හිටියත් දැන් ඔයාට තියෙනවා මේක ගොඩ දා ගන්න ඕන කියලා ඕමනාවක්. ඒක අර ඇත්තටම හරි අහිංසක ඕමනාවක්නේ. ඉතින් මේ අවසාන මොහොතේ හරි
ඔයා ඒකට උපරිමය දුන්නොත් ඇත්තටම ඔයාට වරදින්න විදියක් නැහැ, වරදින්න හේතුවක් නැහැ. අනිවාර්යෙන් ඔයාට මේක ගොඩදා ගන්න පුළුවන්. ඔයා බලාපොරොත්තු වුණු මට්ටමේම දේ නොලැබෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ මෙහි මොහොතේ උපරිමය කරන්න. එහෙම වුණොත් ඔයාට මේක ජයග්‍රාහකයෙක් විදියට අවසාන මොහොතේ මේක අතරපු නැති මිනිස්සෙක් විදියට ඉවර කරන්න පුළුවන්. එහෙම වුණොත් එතනින් එහාට ඔයා කරන දෙයක් වුණත් ලයිෆ් එකේ සාර්ථකව කරගන්න ඔයාට අනිවාර්යෙන්ම පුළුවන්. හරි? ඉතින් ළමයි එහෙනම් ඔන්න මේ වීඩියෝ එකත් එක්ක අපි ඔෆිෂියලි 2026 බැච් එකේ වැඩ ටික සම්පූර්ණයෙන් ඉවර කරනවා. ඔයාට විභාග වෙනකම්ම සපෝට් එකට අවශ්‍ය සියලුම දේවල් දීලා තියෙන්නේ. ඉතින් ඔයාගේ වැඩේ හරියටම කරන්න අපි මේක කොහොම හරි ඔයාගේ මහන්සියට සාධාරණයක් වෙන විදියට, ඔයාගේ දෙමව්පියන්ගේ මහන්සියට, ඔයාගේ ගුරුවරුන්ගේ මහන්සියට, හැමෝගෙම මහන්සියට සාධාරණයක් වෙන විදියට ඔයාට පුළුවන් උපරිමෙන් කාටවත් ඕන විදියට නෙවෙයි, කවුරුත් බලාපොරොත්තු වෙන විදියටත් නෙවෙයි, ඔයාට පුළුවන් උපරිමෙන් මේක කරලා අපි මේක ජයග්‍රාහකෙක් විදියට මේ එක්සෑම් එක ඉවර කරමු. හරි? ඉතින් ඔයාට එක්සෑම් එක වෙනකම්ම ඕන සපෝට් එකකට අපි ඉන්නවා, මම ඉන්නවා, අපේ ඇකඩමික් ස්ටාෆ් එකේ බිනුකයි ඉන්නවා. ඔයාට ඕන සපෝට් එකක් අරගෙන ඔයාගේ වැඩේ කරන්න, මේක දිනලම ඉවර කරන්න. හරි? රයිට්. එහෙනම් ළමයි ඔන්න මම මේ ලයිව් එක මෙතනින් එන්ඩ් කරනවා. මම පොඩි මියුසික් එකකුත් දාලා, පොඩි සෝං එකකුත් දාලා, කැමති නම් ඒකත් අහලම ලයිව් එකකින් එන්ඩ් වෙන්න. නැත්තම් දැන් අයින් වුණත් අවුලක් නැහැ. මම එනම් පොඩි සෝං එකක් දාලා මෙතනින් ලයිව් එක එන්ඩ් කරනවා. එහෙනම් ඔයා උපරිමය කරන්න. අපි විභාගෙන් පස්සේ ආයිත් අනිවාර්යෙන් කතා කරමු එතනින් ඉස්සරහට මොනවද කරන්න කියන එක. රයිට්? එහෙනම් good luck. අපි විභාග අතරතුරත් තවත් මේ වගේ සපෝට් එකට විවිධ දේවල් තියෙයි. ඒවත් එක්ක හම්බ වෙමු. ඒ වගේම ළමයි පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න, නැත්නම් මට WhatsApp එකේ මැසේජ් එකක් දාගෙන යන්න. ඔයා අපේ ක්ලාස් එකකින් දෙයක් කරගත්තා නම්, අපේ වීඩියෝස් බලලා දෙයක් කරගත්තා නම් අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාගෙන යන්න. ඔයා අපේ ක්ලාස් එකෙන් වැඩේ කරගත්තේ කොහොමද කියලා, ක්ලාස් එක ගැන අයිඩියා එක පොඩ්ඩක් කමෙන්ට් එකක් විදිහට හරි මට නැත්නම් WhatsApp එකේ මැසේජ් එකක් විදිහට හරි අනිවාර්යෙන් දාගෙන යන්න. මතකයන් හිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකියයි පිය සටහන් පාසැලෙන්
සෙනෙහසක් නැවිදින් ඇවිදින් ගියා මුදුවදන් මතකෙන් ගිලිහි ගියා හසරැල්ල සුළගේ දැවටී ගියාවේ බිඳුණු සිත පැරුණා රහසේ ආයෙමත් වසන්තය හොරෙහින් අසලින් ගියා රාත්‍රිය දිගු වී බොඳ වී ගියා මට මම අතහැරී නොහැරී ගියාවේ පාළුවේ තනි වුණා මතකේ ආයෙමත් මතකයන් හිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකියයි පිය සටහන් පාසැලින් Last night, Heather had පුරනවාලු තරුපු දින කාලේ සඳමිය යනවාලු තරුදී දිලියහසේ දෙරණ පුරා පිපුණා බල් සුවඳක් ආවා කිරිහිස මත තිබුණා අපි වාගේ උඩ වැඩියා මාලේ අපි හැදුනේ වැලී මව්කුසයේ සබෑලි එක රැනේ
මිරිඟුව දැක සිහිනය ළඟ නතර වී නැහෙමු තටු පිරිමැද එක හීනෙක රෑන වී පියඹමු තුරුලේ ළමෑදේ පිරුණේ ආදරේ මගේ ජීවිතේ වගේ උඩ වැඩියා මාලේ අපි හැදුනේ වෙලී මව්කුසයේ සබෑදී එක රැනේ ඉර පුපුරනවාලු තරුපු දින කාලේ සඳමිය යනවාලු තරුදී දිලිය හාසේ දෙරණ පුරා පිපුණා මල් සුවඳක් ආවා කිරිහිස මත තිබුණා අපි වාගේ උඩ වැඩියා මාලේ අපි හැදුනේ වෙලී මව්කුසයේ සබෑදී එක රැනේ එක උරහිස ළඟ පිලිවිස කුමරිය හිස සිඹිමු උපදින හෙට එක මව්කුස ආදරයේ නම තියමු දුරුලේ ළමෑදේ පිරුණේ ආදරේ මගේ ජීවිතේ වගේ උඩ වැඩියා මාලේ අපි හැදුනේ වෙලී මව්කුසයේ සබෑදී එක රැනේ ඉර පුපුරනවාලු තරුපු දින කාලේ සඳමිය යනවාලු තරුදී දිලිය හාසේ දෙරණ පුරා පිපුණා මල් සුවඳක් ආවා කිරිහිස මත තිබුණා අපි වාගේ උඩ වැඩියා මාලේ අපි හැදුනේ වෙලී මව්කුසයේ සබෑදී එක රැනේ